දරුවනේ අද අපි කතා කරන්නේ 2024 අපස සාමාන්‍ය පෙළ ගණිතය පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ 6 වෙනි ගාන. අපි ගානට යමු. ගානේ තියෙන්නේ සාධක සොයන්න කියලා විජය ප්‍රකාශනයක් දීලා තියෙනවා. විජය ප්‍රකාශනය ගත්තොත් 3x වර්ගය ඍණ 75. අපි මේ වගේ දෙයක් තිබ්බොත් අපි මොකක්ද මුලින්ම කරන්න ඕනේ? හරි අපි බලමු. විජය ප්‍රකාශනයක් තිබ්බොත් එහෙම විජය ප්‍රකාශනයේ විජය පද තියෙනවනේ. විජය පදවල අපි බලමු මුලින්ම එක එක පදවල මොනවද සමාන වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ගණිතයක් විදිහට ලිව්වම අපිට මොනවද වරහණින් එළියට ගන්න පුළුවන්. දැන් පළවෙනි එකේ ගත්තොත් එහෙම 3ක් ගත්ත හැකි, දෙවෙනි එකේ 3ක් ගත්තොත් එහෙම ඉතුරු වෙනවා 25ක් නේද? එහෙනම් අපි වරහණින් එළියට ගන්නවා 3 ගත්තොත් ඇතුළට එනවා පළවෙනි පදයේ x වර්ගය ඉතුරු වෙනවා. අඩු කිරීම දෙවෙනි පදේ අපිට 25 ඉතුරු වෙනවා. දැන් බලන්න වරහණෙන් එළියේ 3 තියෙනවා. වරහණෙන් ඇතුලේ x වර්ගයේ ඍණ 25. මේ x වර්ගයේ ඍණ 25 දැකපුවාම අපිට දෙයක් මතක් වෙනව නේද? අපිට 25 කොහොමද ලියන්න පුළුවන්? 5 වර්ගයේ විදිහට. එහෙනම් x වර්ගයේ ඍණ 25 කියන්නේ x වර්ගයේ ඍණ 5 වර්ගය කියලා. ඒ කියන්නේ වර්ග දෙකක අඩු කිරීමක්. ඒ කියන්නේ වර්ග දෙකක අන්තරයක්. වර්ග දෙකක අන්තරයක් කොහොමද අපි ලියන්නේ? අපි දන්නවා වර්ග දෙකක අන්තරයක් තියෙන හැම වෙලාවකම අපිට පුළුවන් ඒ සංඛ්‍යා දෙකේ අඩු කිරීමකුයි ඒ සංඛ්‍යා දෙකේ එකතු කිරීමකුයි විදිහට අපිට ගුණිතයක් ලියන්න පුළුවන්. එහෙනම් අපිට අවසාන උත්තරය එනවා කොහොමද? 3 වරහණෙන් එළියට එනවා, සම්පූර්ණ වරහණෙන් එළියට එනවා, ඇතුළට එනවා x ඍණ 5 වරහණ වැහුවා x ධන 5. එහෙනම් x ඍණ 5යි x ධන 5යි ගුණිතයක් විදිහට අපිට මේ සාධක කැඩීම අපිට ඉදිරිපත් කරන්න පුළුවන්.